hello guys. Welcome to Nulara's Diary. ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ පුංචි YouTube channel එකට. ඉතින් මම හිතුවා මගේ first video එකෙන් ඔයගොල්ලන්ව සිරිපාද කරුණා කරන්න ගෙනිච්චොත් හොඳයි කියලා. ඉතින් එනවද මාත් එක්ක සිරිපා කරුණා කරන්න යන්න? අපි හරියටම මාර්තු 20 තමයි සිරිපා කරුණා කරන්න යන්න යෝජනා කරලා තිබුණේ. ඉතින් 20 පරිස්සමින් යන්න පුළුවන් වෙන්න කියලා අපි 19 වාරයක් වෙන්න ආවා කැලණි පන්සලට. ඉතින් ඒ කටයුතු අපි ලස්සනට කරලා ගෙදර ගියා. The next day ඉතින් guys අපි පහුවෙනිදා උදේ ඒ කියන්නේ හරියටම මාර්තු 20 උදේ මායි අම්මයි උදේම නැගිටලා තරගෙන පාංගල බටර් ගන්න පටන් ගත්තා. ඒ මොකද දන්නවද? උඩදී අදී සීතලයිනේ. ඉතින් සීතල යවා ගන්න හොඳ කටට සැරණ මොන හරි තිබුණත් හොඳයි කියලා අපි තීරණය කරලා තිබුණේ. ඉතින් අපි හදාගත්ත පාන් වලට බටර් ගාලා ඒක උඩට සීනි සම්බල් දාලා ටෝස්ට් කරලා පාන් ටිකක්. ඉතින් ඒ පාන් ටික හදා ගන්න අපිට ගොඩක් උදව් වුණා අපේ දේවින්දි අක්කා. මොකද දේවින්දි අක්කා තමයි අපිට කටට රහට සැරට සීනි සම්බල් එක යාගේ අතින් අපිට හදලා දුන්නේ. ඉතින් thank you so much දේවින්දි අක්කා. ඉතින් ආවත් ඔන්න වීඩියෝ එකේදී මතක් කරා. ඉතින් අපි පාන් ටික හදාගෙන බත් ටිකකුත් හදාගත්තා. මොකද අපි ඒ වෙනකොට මුකුත් කාලා හිටියේ නැහැ. 10 11 හරිදී අපිට යන්නත් ඕනේ. ඒ නිසා අපි ටක් ගාලා බත් උයි පානේ හදාගෙන හිටියා. මොකද අපි රෑවෙන්නනේ මඩුඩ කරුණා කරන්න තීරණය කරන් හිටියේ. මොකද පොඩි හේතුවක් නිසා ඒ හේතුව දැනගන්න පුළුවන් වීඩියෝත් එක දිගටම රැඳිලා හිටියොත්. තව දෙයක්. ඕගොල්ලන්ට තාම දන්නේ නැහැනේ කවුද නඩේ ඉන්නේ? කවුද ඉන්නේ? කවුද කෝඩු කට්ටිය? ඒව මුකුත් දන්නේ නැහැනේ. ඉතින් අපි මොන පාරෙන්ද යන්නේ? ඒව මුකුත් දන්නේ නැහැනේ. ඉතින් ඕගොල්ලෝ දිගටම වීඩියෝත් එක රැඳිලා හිටියොත් ඒව දැනගන්න පුළුවන්. අපේ පොඩි බඩගින්නට ලස්සන ගමක ලස්සන වතුර පාලක් අයිනේ අපේ වාහනේ නවත්තලා අපි දිවා ආහාරය ගත්තා. ඒ දිවා ආහාරය ගන්න ගමන් මතක් කරන්නම්කෝ අපේ නඩේ ගියේ අය කවුද? නඩේ ගුරා විදිහට කටයුතු කරේ කවුද කියලා. ඉතින් අපේ නඩේ ගියා හරියටම 8 දෙනෙක් 8 දෙනාගෙන් 4 දෙනෙක් කෝඩු අනිත් අය නම් ගිහිල්ලා තිබ්බ අය හිටියේ. ඉතින් 8 දෙනා පිළිවෙලට කිව්වොත් එහෙම අපේ අම්මා ගියා, තාත්තා ගියා, නංගි ගියා. එතකොට මම ගියා, අපේ අම්මගේ යාළුවෙක් ගියා. ඒ යාළුවගේ අක්කයි බබාලා දෙන්න ගියා. ඉතින් අපි නලතනි පාරෙන් තමයි කරුණා කරන්න ඉන්නේ. ඉතින් ওই නලතනි පාරට කිට්ටුව තමයි අපි නවත්තලා අපේ දිවා ආහාරය ගත්තේ. සහ අපේ නඩේ ගුරා විදිහට කටයුතු කරේ අපේ තාත්තා. ඉතින් තාත්තා මේ යන 18 වෙනි පාර මට මතක විදිහට. ඉතින් ඒ නිසා අපි තාත්තව නඩේ ගුරා විදිහට පත් කරා. ඉතින් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ටික ළඟ වෙමින් තමයි ඉන්නේ. මෙතන ඇවිල්ලා මවුසා කැලේ චෙක් පොයින්ට් එක වෙන්න ඕන. මට මතක විදිහට මට දැන් මතක නැහැ. මොකද වොයිස් කරන්න වෙන දවසක එහෙමනේ. ඒ නිසා ඉතින් තාත්තා කියව විදිහට මෙතන අපි ඩෙන්ටි කාඩ් නම් එකයි එන්නේ කොහින්දන්ද වාහනේ නම්බර් ප්ලේට් එක වගේ ඩීටේල්ස් ටිකක් දීලා තමයි එතනින් යන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I'll keep. Finally අපි සිරිපා අඩවියට ළඟා වුණා. ඉතින්
අපි උතන පන්සලේ තමයි අපේ වෑන් එක පාක් කරේ. වෑන් එක පාක් කරලා පොඩක් වෙලා බලන් හිටියා අනිත් නඩේ අය එනකන්. ඉතින් තව වෑන් බස් එකක් අපේ පිටිපස්සෙන් ආවා. ඉතින් ඒගොල්ලෝ එනකන් අපි බලන් හිටියා. ඒගොල්ලෝ වෙනම තැනක තමයි පාක් කරේ. ඉතින් ඔයගලන්ට තව දෙයක් කියන්න ගයිස්. ඔයගොල්ලෝ ඒ කියන්නේ අයිස් කැප් ඒවා ගෙනාවේ නැත්නම් එතන ඒ පන්සල ඉස්සරහගෙන කඩ පෙරින් ගන්න පුළුවන්. ඕන දෙයක් තියෙනවා. කෝඩු පැකට් අනම්මනම් ඔක්කොම තියෙනවා. ඉතින් එකෙන් අරගෙන අපි සිරිපාදේට හිමින් කරුණා කරන්න පටන් ගත්තා. මේ දවස්වල නම් ගොඩක් සෙනග මාර්තු මාසේ මම නම් කියන්නේ යන්න එපා කියලා. මොකද මාර්තු මාසේ සෙනග වැඩි. ඉස්සරහට මම කියන්නම් මොකද ඒ කියලා. ඉතින් අපි දැන් ඉන්නේ මහාන් සහන කලාපේ. ඉතින් සමහාන් සහන කලාපේ කියන්නේ හරිම වටිනා සත්කාරයක්. ඉතින් ඒකෙන් අපිට නොමිලේ හම්බ වෙන සමහර කෝපයක්. ඉතින් ඒක පානය කරලා විඩ උඩමලට කරුණා කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි අපේ හෙම්බිරිසාවට උදවිය සීත ඒ කියන්නේ හෙම්බිරිසාවට ඔළුව කැක්කුමට ඒ ඔක්කොටම හොඳයි සමහන් කෝපයක් බිලා යන එක. ඉතින් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් guys අපි රෑ 8 වෙද්දී උඩමළුවට කරුණා කරන්න පටන් ගත්තා. දැන් අපි කෙමෙන් ළඟා වෙන්නේ සීතගඟුලට. ඉතින් සීතගඟුලේ වතාවත් කරලා බාඩෙකුත් ගැට ගහලා අපි උඩමළුවට යන්න පටන් ගත්තා. තව දෙයක් කියන්න ඕනේ guys. මේ ගමනේ යනකොට පොඩි මහන්සියක් දැනුණා. එහෙම කියන්නත් හොඳ නැහැ. ඉතින් නමුත් මහන්සියක් දැනුණා අපි ඔක්කොටම. මොකද මාළ සෙනගක් හිටියේ. එක පඩියක පැයක් ඉන්න පුළුවන් වෙන ගානට සෙනග හිටියා. මං හිතන්නේ මාර්තු මාසේ සෙනග වැඩි මාසයක්ද කොහෙදෝ. ඉතින් පෙලක් අය ඒ කියන්නේ රත්නපුර පාරෙන් 60 පාරෙන් ගිය අය රත්නපුර පාරේනොත් යන්න බැලුවා. ඒ කියන්නේ පාර දෙක මේ රත්නපුර පාරට යන්න පුළුවන් නේ මගදී. ඉතින් ඒ පාරේනොත් යන්න බැලුවා. ඒ පාරේ ට්‍රැෆික් එක. ඉතින් අපි ටික උඩමළුවට කරුණා කරන්න පටන් ගත්තා. දැන් ඔය ඉන්නේ ඉදිකටු පහනේ. ඉදිකටු පහනෙත් ඉතින් කෝඩු 4 දෙනා වතාවත් කරලා අපි ටික සිරිපා කවි කිය සිරිපා වරුණා කවි කිය මිනිස්සුන්ට උදව් වෙවි. ඒගොල්ලෝ අපිට කියන තව ටිකයි කරුණා කරන්න කිකි. අපිත් ඒගොල්ලන්ට එහෙම කිකි. ටික අපි උඩමළුවට කරුණා කරා. ඉතින් guys මම කිව්වා නේද රෑ 8 එන්න හේතුවක් තියෙනවා කියලා. මේක තමයි හේතුව. ඉතින් අර පල්ලෙහා ඉඳන් උඩට කරුණා කරද්දී ආපු මහන්සිය මේ දවසෙන් දිහා බලන් ඉන්නකොට නිකම්ම නැති වෙලා ගියා. ඉතින් මේ ඇවිල්ලා මහගිරි දඹේ හරියේ. ඉතින් අපිට උඩමළුවට කරුණා කරන්න හම්බුන්නේ නැහැ. මොකද තේවාව නිසා උඩමළුව වහලා තිබුණේ. ඒ නිසා දැන් අපි මේ මෙතන ඉඳන් බලන්න තීරණය කරා. ඉතින් මෙතන ඉඳන් බල හිටියා. ඉතින් මාල් ලස්සනයි දවසනේ. ඉතින් මම පොඩක් මගේ කට වහගන්නම්. ඔයගොල්ලෝ මේ ලස්සන ඉදින්න. ඉතින් guys අපි උඩමළුවට කරුණා කරලා ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරලා පහළට කරුණා කරන ගමන් ඉන්නේ. ඉතින් දැන් හරියටම ඉන්නේ අවසාන හෝටලේ සහ ඇහැල කණුව අතර. ඉතින් තව චූටි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ගෙදරින් අරන් යන පොලිතින්, ප්ලාස්ටික්, කඩදාසි අනම්මනම් ඒවා ඔක්කොම ආයෙමත් ගෙදර අරන් එන්න කියලා මම ආදරේ මතක් කරනවා. ඉතින් අපිට පහළට කරුණා කරද්දී එච්චර වෙලාවක් ගියේ නැහැ. උඩමළුවට කරුණා කරද්දී තමයි ගොඩක් වෙලා ගියේ. මොකද සෙනගයි සහ තේවාවට උඩමළුව වැහුවා. ඒකත් එකක්. ඉතින් ඒ කරුණු එක්ක අපිට උඩමළුවට කරුණා කරන්න ගොඩක් වෙලා ගියා. ඉතින්
අපි ටික ටික ඉතින් පල්ලෙහාට කරුණා කරා. ඉතින් මගේ බ්ලොග් එකත් එක්ක දිගටම රැඳී හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ඉතින් ඔයගලන්ට මේ වගේ vlogs දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරේ මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයගලන්ට දැනුණු දේ යටින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. Thank you for watching.